අසා දැනගත් මොහොතේ පටන් හදේ සියලු සෝතැවුල් නිමා කරවන අකාලික අමෘත ශ්‍රී සද්ධර්මය පහසුවෙන් අර්ථවත්ව අවබෝධ කරගන්නට ඔබත් ලෞතුරු වරණ සදහම් දේශනා මාලාවට නොපමාව සවන් දෙන්න. සෑම සෙනසුරාදා දිනයකම උදෑසන 8ට FM 107.3 FM 90.1 ඔස්සේ රජරට සේවයට සවන් දෙන්න. දේශකයන්න් වහන්සේ අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාරාධීශ්වර විදග්ධ ධර්ම කතික මාපලගම සුසීල වංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අකාලික අමෘත ශ්‍රී සද්ධර්මය පහසුවෙන් අර්ථවත්ව අවබෝධ කරගන්නට ඔබත් ලෞතුරු වරණ සදහම් දේශනා මාලාවට නොපමාව සවන් දෙන්න. පින් කළ මිනිසුන් කන්දී යසන නිර්මල සුව දෙන ලෞතුරු වරණ. ලෞතුරු වරණ.net වෙබ් අඩවිය ඔස්සේ සහ ලෞතුරු වරණ YouTube නාලිකාව ඔස්සේද ඔබට මෙම ධර්ම දේශනා ශ්‍රවණය කළ හැකි අතර එම YouTube නාලිකාව හරහා විශේෂයෙන්ම සෑම දිනකම රාත්‍රී 8ට කෙටි ධර්ම දේශනාවලට ඔබට සවන් දිය හැකියි. පින් කළ මිනිසුන් කන්දී යසන නිර්මල සුව දෙන ලෞතුරු වරණ. තෙරුවන් සරණයි. සුපින්වත් ඔබ සැමට සම්මා සම්බුදු සරණ ප්‍රාර්ථනා කරමින් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රජරට සේවය ඔස්සේ සෑම සෙනසුරාදාවකම උදෑසන 8ට සුපින්වත් ඔබගේ දෙසවන් පත් අතරට සමීප වන ලෝතුරු වරණ ධර්මදේශනා මාලාවේ 24 වැනි ධර්මදේශනය මෙතෙන් සිට ඔබට සමීප කරන්නට සූදානම්. අද ධර්මදේශනාවේ තේමාව දම්සක් පැවතුම් සූත්‍රය ඇසුරින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිමින් දුක්ඛ ස්කන්ධයේ යථාර්ථය දැක සත්ව පුද්ගල ආත්ම දෘෂ්ටියෙන් නිදහස් වීම සම්බන්ධව ලෝතුරු තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළ අමා නිර්මල ශ්‍රී සද්ධර්මය මනාව පහදා දෙන ගෞරවනීය මාපලගම සුසීල වංශ හිමියන්ට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ සැලසෙත්වා උන්වහන්සේට නොතුරු දිනයකදීම උත්තරීතර නිවන් පූර්ණයට මෙම ධර්මදේශනාමය කුසලය මහා උපනිශ්‍රයක්ම වෙත්වා යන සෙත් ප්‍රාර්ථනා ඇතිව අද ධර්මදේශනාවේ දායකත්වයේ දරන්නේ කුවේට් රාජ්‍යයේ සේවයේ නියුතු හේරත් මැණිකේ මහත්මිය සහ සඳමාලී හේවගේ මහත්මිය විසින්. ඔවුන්ගේ පින්බර බලාපොරොත්තු වන්නේ ඔවුන් දෙපළට නිවැරදි බුද්ධ වචනය තෝරා ගැනීමට මඟ පෙන්වා දුන් ජුනි මස 15 වනදාට ජන්මදිනය සමරන මංජුල සහෝදරයාගේ ජන්මදිනයත් එතුමන්ට ආයු වර්ණ සැප බල ප්‍රඥා දිනෙන් දින වැඩෙන නිදුක් නිරෝගී සුවපත් ජීවිතයක් උරුම වීමටත් මේ ලද උතුම් මිනිසත් භවයේදීම උතුම් බුද්ධ චීවරය දරාගෙන සියලු රාග ද්වේෂ මෝහ නසමින් සදාතනික සැප ඇති අජරාමර අමා මහ නිවනින් නිවී සැනසෙන්නට මේ උතුම් ධර්ම දානය තුළින් රැස් කරගන්නා වූ සියලු කුසල් පින්දහම් අනන්ත වාරයක් හේතු වාසනා වේවායි පුණ්‍යානුමෝදනා කිරීමට. ඒ වගේම එතුමා නමින් සුජීවත්ව වෙසෙන දයාබර මෑණියන්ට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ උරුම වේවා. අප්‍රමාදව පරම උත්තරීතර ශ්‍රී සද්ධර්මය සා අවබෝධ කරගෙන මේ ලද මිනිසත් භවයේදීම නිවනින් නිවී සැනසෙත්වායි සිත ප්‍රාර්ථනා කිරීමටත් පරලෝ සැපත් දයාබර පියාණන්ට පරම උත්තරීතර ගෞතම සම්බුද්ධ ශාසනයේදීම නිර්මල ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කොට අවබෝධ කරගනිමින් සියලු සංසාර දුකින් සදහටම අත්මිදෙන්නා වූ අමා මහ නිවනින් නිවී සැනසෙන්නටත් මහා ශ්‍රද්ධාවෙන් යුතුව සිදු කරන මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා යන්න පුණ්‍යානුමෝදනා කරමින්
අද මෙම ධර්ම දේශනය සුපින්වත් ඔබගේ දෙසවන් පත් අතරට මෙලෙසින් අපි සමීප කරන්නට සූදානම්. එසේනම් සුපින්වතුනි අප සැමසිරි දෙනා සද්ධර්ම දේශනය ශ්‍රවණය කරන්නට සූදානම් වෙමු. අද දවසේත් සුපුරුදු පරිදි මෙම ධර්ම දේශනයේ ගෞරවනීය දේශකයන්න් වහන්සේ ගෞරවනීය මාපලගම සුසීල වංශ ස්වාමීන් වහන්සේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේට අප සැමසිරි දෙනා සාදුකාර දී ධර්ම දේශනය ආරම්භ කිරීම සඳහා ආරාධනා කරමු. සාදු සාදු සාදු. ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීම සඳහා තෙවරක් නමස්කාරය කියවමු. අවසරයි ස්වාමීන් වහන්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. දින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සරණේන සද්දින් පංචශීලං සාදුඛං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං. ආම භන්තේ සාදු සාදු සාදු. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න ගිහි පැවිදි සියලුම බුද්ධ ශ්‍රාවකයන්ගෙන් අවසර ප්‍රාර්ථනා කරනවා. තථාගතයන් වහන්සේගේ යමාමෑණී බුදු පියාණන් වහන්සේගේ මහා ශාස්ත්‍රූවරයන්න් වහන්සේගේ උතුම් වූ නිර්මල වූ ධර්මය විවරණය කරන්න විග්‍රහ කරන්න. හොඳයි එහෙමනම් තංසුනාථ සාදුකං මනසිකරෝත. හොඳින් මේ ධර්මය අහන්න, හොඳින් මේ ධර්මය නුවණින් මෙනෙහි කරන්න. එතකොට ඔබටත් ධර්මාවිසමය ධර්මාවබෝධය ඇති කරගන්නට අපහසුාවක් වෙන්නේ නැහැ.
අද දවසේදී අපි බලාපොරොත්තු වෙනවා උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කරන්න. මෙන්න මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාව තුළ බොහෝ දෙනාට පවතින බොහෝ ගැටලු निराකරණය වන්නට ඉඩකඩ පවතින නිසා හොඳින් මේ ධර්මය අහන්න, හොඳින් ඒ අසනන ධර්මය නුවණින් මෙනෙහි කරන්න. එතකොට හැම කෙනෙක්ටම මේ උතුම් ධර්ම අවබෝධය ළඟා කර ගන්නට පුළුවන්කම ලැබෙනවා. හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ මේ භයංකාර කෝරකඩක සංසාර දුකින් අත මිදීම. ඒ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ මීට වසර දහස් ගානකට පෙර මේ මනුලොව පහළ වෙලා මේ උත්තරීතර ධර්මය දේශනා කොට වදාළේ. අන්නේ සසර බයෙන් යුක්ත සසර දුක්ඛ ස්කන්ධය කරපින්නාගෙන භවයෙන් භවයට සැරිසරන යස් අසරණ අනාථ සත්‍යයට පිහිටක් ලබා දෙන්නේ. බොහෝ මිනිස්සු හිතාගෙන ඉන්නවා මේ අම්මා ධර්මය අවබෝධ කරගන්නට බැහැ කියලා. බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නවා නිවන් මඟ වැහිලා ගිහිල්ලා අද විවර වෙන්නේ නැහැ. ආයි ඒ උතුම් ශාසනික ප්‍රතිවේදය ලබන්න බෑ, මාර්ගඵල ලබන්න බෑ. කිසිවෙක් රාග දේශ මොහ දුරු කරගන්න බෑ, නිවනටපත් වෙන්නේ නැහැ, නිවන් මඟ වැහිලා ඉවරයි කියලා. මේ වගේ විවිධාකාර දෘෂ්ටිවාද, මතවාද සමාජයේ පුරා පවතිනවා. සමහර පින්වතුන් දුරදිග නොබලා තමන්ගේ හිතළු ප්‍රකාශ කරන්න ගිහිල්ලා තමයි මේ වගේ දේවල් වෙලා තියෙන්නේ. එතකොට ඒකෙන් සිද්ධ වුණේ මොකක්ද? විශාල පිරිසක් අනාථ භාවයට පත් වෙච්ච එක. ඒ නිසා පින්වතුනි, තථාගතයන් වහන්සේට අභූතයෙන් චෝදනා කිරීමක් තමයි එහිදී සිද්ධ වෙන්නේ. තථාගතයන් වහන්සේ මුල මැද අග මනාකොට දේශනා කරන ලද කල් නොයවම ප්‍රතිඵල ලැබෙන තමා විසින්ම අත්දකින්නට පුළුවන්, තමා තුලින්ම පරීක්ෂා කරන්නට පුළුවන්, තම නැන පවණින් අවබෝධ කළ හැකි ධර්මයක් මේ දේශනා කොට තිබේ. එහෙනම් මේ ධර්මයේ මනාකොට අසා අවබෝධ කරගන්නා වූ සියලුම ප්‍රඥාවන්ත පින්වතුන්ට පුළුවන්කම ලැබෙනවා කල් නොයවාම මේ ධර්මයෙන් උතුම් වූ ප්‍රතිඵල ලබාගෙන මේ සියලු සංසාර දුකින් නිදහස් වෙයි. මේ සියලු ලෝසතුන් අප්‍රමාණ සංසාර දුක්ඛයෙන් පෙළෙමින් වාසය කරා. මේ උපත සමගම සකස් වන ජාතිපත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපාය ආසාය අනාදි වශයෙන් දක්වන්නා දුක්ඛ ස්කන්ධය තුළ අනන්ත අප්‍රමාණ දුකක් සැඟවී පවතිනවා. සෑම ලෝසතෙක්ම එක එක මට්ටමින් දුක් විඳිනවා. හැම කෙනෙක්ම කායික වශයෙන්, මානසික වශයෙන් විවිධාකාර දුක්ඛ දෝමනසයන්ට, ශෝක පරිදේවයන්ට ලක් වෙලා ජීවත් වෙන්නේ. හැම කෙනෙක්ම මේ දුකෙන් නිදහස් වෙන මාර්ගය සොයනවා. ඒකට මේ බෞද්ධ කියලා කුලයකම උපදින්න අවශ්‍ය නැහැ. හැම සතෙක්ම හොයන්නේ දුකින් නිදහස් වීම. ඒ උදෙසා ගත යුතු ක්‍රියාමාර්ගය මොකක්ද කියලා අය දන්නේ නැහැ. දුක නිවා ගන්න කියලා අනුගමනය කරන මාර්ගයෙන් වෙන්නේ දුක තව තවත් වර්ධනය වෙන එක. මේ ධර්මය බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ මනාකොට ලද අවබෝධයක් තුලින්, අසමසම අවබෝධය තුලින්. යසරිමත් වූ සම්බුද්ධ ඥාණයෙන් අවබෝධ කළ උතුම් වූ ශ්‍රී සද්ධර්මයයි උතුම් වූ චතුරාර්ය සත්‍ය වශයෙන් ලෝකයට දේශනා කරන්නේ. එතකොට මේ ධර්මයට මනාකොට කන් දීලා අවබෝධය ළඟා කරගන්නට යමෙක් දක්ෂ වුණොත් අන්නර සසර පුරා හේව ප්‍රශ්නට උත්තරේ ලැබෙනවා, දුකින් නිදහස් වීම. බලන්න, වයස් භේදයකින් තරාතිරමකින් වෙන් කරන්න බැරි මේ ජීවිත ගත කරන පින්වතුන් নানা ප්‍රකාර තරාතිරම් වයස් ගත කරමින් විවිධාකාර සමාජ තලවල ජීවත් වෙමින් දුක් විඳින එක තමයි සිද්ධ කරන්නේ. එහෙනම් ඒ විවිධාකාර දුක් දෝමනස්යන් මැද්දේ, ශෝක පරිදේවයන් මැද්දේ තැලී පෙලී ජීවත් වන්නා වූ මේ සියලු ලෝසතුන් ප්‍රඥාවන්තයෝ නම් අප්‍රමාදීව කළ යුත්තේ අමා ධර්මයට කන් දීමයි. ඔබට මේ මාර්ගය විවර වෙලා තියෙන සියලු දුකින් නිදහස් වෙන්න. එක දුකකින් දෙකකින් නෙවෙයි, తాවකාලිකව දුකින් නිදහස් වීමක් නෙවෙයි, සදාතනික වශයෙන් මේ භයංකාර ඝෝර කටුක සංසාර දුක අවසන් කරන්නට අවස්ථාව උදා වෙලා තියෙනවා. එහෙනම් සියලු ඥානවන්තයෝ අප්‍රමාදීවම ධර්මයට කන් දෙන්නට ඕන, වාද වේද කිසිවක් නැතිව. එහෙනම් අසිරිමත් වූ තථාගතයන් වහන්සේ නැමැති අපගේ මහා ශාස්ත්‍රූවරයාණන් වහන්සේ දේශනා කරපු අමා ධර්මය නිසි ආකාරයෙන් අවබෝධ කරගන්නට සමත් වුණොත් ඔබ ඊටාම ශ්‍රේෂ්ඨ භාග්‍යවන්තයෙක් වෙනවා මේ විශ්වයේ. එහෙනම් මේ භාග්‍යවන්ත බව ඔබ ඉදිරියේම තියෙනවා. ඒ අමරණීයත්වය ඔබ අසලම පවතිනවා. හැබැයි ඔබ ඥාණයෙන්, සිහි බුද්ධියෙන් ඒ දිහා බැලුවේ නැත්නම් ඔබට ඒක පේන්නේ නැහැ. එහෙනම් මේ උත්සාහ ගන්න යන්නේ ඥාණි අවදි කරන්න, ඒ ප්‍රඥාව උදා කරලා දෙන්න. ඒ නිසා මේ ධම් දේශනාවට සියලු වාද වේද පසෙකලා, සියලු තර්කවාද, දෘෂ්ටිවාද, මතවාද සියල්ලක්ම පසෙකලා පිරිසිදු සිතින් සවන් දෙන්න.
තණ්හා, දිට්ඨි, මාන කියන මේ ආවරණයන්ගෙන් වැහිලා ජීවත් වෙන්නේ බොහෝ මිනිස්සුයෝ. එයාගේ සිත් තුළ මේ තණ්හා, දිට්ඨි, මාන පිරීලා පවතින නිසා මොකද වෙන්නේ? තණ්හා ආවරණයෙන්, ඒ කියන්නේ මේ කාමයන් පිළිබඳ ආස්වාදයන් පිළිබඳ ඇල්ම නිසා ඇතමෙක් මේ ධර්මය අහිමි කර ගන්නවා. තවත් කෙනෙක් තමන් තුළ පවතින විවිධාකාර දෘෂ්ටි නිසා මේ ධර්මය අහිමි කර ගන්නවා. තවත් කෙනෙක් විවිධාකාර මානයන් නැති කරගෙන මේ ධර්මය අහිමි කර ගන්නවා. කොයි විදියෙන් හරි අන්තිමට සිද්ධ වෙන්නේ එක දෙයයි, මායයට ගොදුරු වෙන එක විතරයි. හැම මොහොතකම මේ ජීවිතයේ අදින්නේ මරණය දිහාටයි. හොඳට මතක තබා ගන්න පින්වතුනි. ඒ මරණය දිහාට ගමන් කරන ජීවිතය නැවත නැවත මරණය උපද්දන මේ සසර දිහාට අද ගණ්ඩයි සිත නැමැති මායя බලාගෙන. ඒ මරණය දිහාට ගමන් කරන ජීවිතය තුල නැවත නැවත කර්ම රැස් කරලා නැවත නැවත සසර අනාථ ජීවිත සකස් කරගන්න එකයි සිතේ කාර්යභාරය වෙලා තියෙන්නේ. ඒ නිසා මරණය දිහාට නැවත නැවත අදින, මරණ ධර්මයටම ලොල් වී කටයුතු කරන, මරණයටම ගැති වී සිටින මේ තුච්ච නින්දිත සිත මාරය හැටියට හැසිරීමත් වූ බුදු පියාණන් වහන්සේ නම් කරන්න. එහෙමනම් මෙන්න මේ මාරයා පරාජයට පත් කරන්න නම් මේ මාරයා ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? මේ මාරයාගේ ආහාරය මොකක්ද? මේ මාරයාගේ පැවැත්ම කෙබඳු තත්ත්වයන් යටතේද පවතින්නේ? මේ මාරයාගේ බලය කෙසේද සිඳින්නේ? මේ මාරයා කෙසේද দমনය කරන්නේ? මේ මාරයාව කෙසේද පරාජයට පත් කරන්නේ කියලා අපි අවබෝධ කරගන්නට ඕන. ඒකට නිකම්ම හිතුමතේ කටයුතු කරලා ඒ අවබෝධය ළඟා කරගෙන ඒ මාරයා පරාජයට පත් කළ විජයග්‍රහණ ලබන්න හැකියාවක් නැහැ. ඒකට අපට අවශ්‍ය වෙනවා අසම සමූහ අවවාදයක්, අසම සමූහ අනුශාසනාවක්. ඒකට අපට අවශ්‍ය වෙනවා අසම සමූහ මඟ පෙන්වීමක්. එහෙනම් පින්වතුනි, ඔබ කොයිතරම් වාසනාවන්තද, අප කොයිතරම් වාසනාවන්තද? අපට ඒ උරුම වෙලා තිබෙන්නේ ඒ මේ විශ්වයේ පහළවන්නා යම්තාක් මහා ප්‍රඥාවන්තයෙක් ඇත්නම්, ඒ කියන්නේ යම්කිසි ඥානයකින් අගපැමිණි උතුමන් වහන්සේ කෙනෙක් ඇත්නම්, යම්කිසි ප්‍රඥාවකින් අගපැමිණෙන්නා වූ, යම්කිසි බල පරාක්‍රමයකින් අගපැමිණෙන්නා වූ උතුමන් වහන්සේ කෙනෙක් ඇත්නම්, අන්නේ අසිරිමත් වූ මහා ශාස්ත්‍රූවරයන්න් වහන්සේගේ ඒ අසම සමූහ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ පිහිටයි, ආශිර්වාදයයි, මඟ පෙන්වීමයි, අනුශාසනාව අපට ලැබිලා තියෙන්නේ. එහෙනම් ඔබ හිතන්නේ ඔබ කොයිතරම් පින් කරපු කෙනෙක් කියලාද? බොහෝ මිනිස්යන්ට වැටහෙන්නේ තමන් කොච්චර පින් කළාද කියලා. මේ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශාසනයක මිනිසෙක් කියලා උපදින්නේ, ඒ අමා ධර්මය අසා අවබෝධ කරගන්න පුළුවන් මට්ටමේ හේතුක ප්‍රතිසන්දියක් සහිතව ඒ මිත්‍යා දෘෂ්ටි, නියත මිත්‍යා දෘෂ්ටියෙන් වෙන් වෙච්ච මනුස්ස කුලයක එබඳු කල්යාණ මිත්‍රයන් ඇසුරේ ජීවත් වෙන්න ඒ ධර්මය අසන්නට ලැබෙන අවස්ථාව සුළුපටු අවස්ථාවක් එහෙම නෙවෙයි, පරම දුර්ලභ අවස්ථාව. සද්ධාමෝ පරම දුර්ලභෝ, සද්ධර්මයේ පරම දුර්ලභයි. එහෙනම් ඔබට මේ සද්ධර්මය, මේ පරම දුර්ලභ සද්ධර්මය ඇතිපදන් අහන්න ලැබෙනවා නම් ඔබ කෙබඳු පිරිසක්ද? ඔබ පරම දුර්ලභ පිරිසක්. ඔබ දන්නේ නැතුණා. තමන්ගේ වටිනාකම තමන්ට තේරෙන්නේ නැති පිරිසක්. යම්කිසි පිරිසකට මේක දැනෙනවා නම් ඒ අය අප්‍රමාදී වෙන්න ඕන. අති බහුතරයක් දෙනා ජීවත් වෙන්නේ තමන්ගේ මේ පරම දුර්ලභ වටිනාකම දන්නේ නැතුවයි. මේ විශ්වයේ අප්‍රමාණ ලෝක ධාතු අතර බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ ඉතාම අල්ප වශයෙන්. එක මහා සාහසී ලෝක ධාතුවකට එක සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ. ඒ මහා සාහසී ලෝක ධාතුව ඇතුළේ චක්‍රාවාට බිලියනයක් කෝටි 100ක් පවතිනවා. එහෙනම් මේ කෝටි 100ක් හෙවත් මේ මහා සාහසී ලෝක ධාතුව ඇතුළේ කෝටි 100ක් වූ සක්වලේ එකම එක සක්වලක සම්මා සම්බුදු පියාණන් වහන්සේ පහළ වෙනවා මංගල චක්‍රාවාටේ. ඒ මංගල චක්‍රාවාටේ එකම දීපයක, එකම දේශයක උන්වහන්සේගේ ධර්මයේ පැතිරෙනවා. ඒ ධර්මය අවබෝධ කරන්න පුළුවන් මට්ටමේ උසස් වූ හේතුක ප්‍රතිසන්දියක් ලබාගෙන මිනිසෙක් වෙලා උපදිනවා කියන එක ධර්මයෙන් විග්‍රහ කරන්න ගියොත් බණ කියන එක පැත්තකින් තියලා ඒ පරම දුර්ලභ අවස්ථාව කියන්නේ ඇයි කියලා පැහැදිලි කරන්න ගියොත් අපේ ආයුෂ කිවිලෙයි. ඒ කාරණාව පැහැදිලි කරන්න බෑ. ඒ තරම්ම පරම දුර්ලභ අවස්ථාවක් මේ. කෙනෙක්ට මේ අවස්ථාවේ වටිනාකම කවදා හරි තේරෙනවා. මේ අවස්ථාවෙන් ප්‍රයෝජනෙ ගන්න නැතුව නිකරුණේ ජීවිතයේ අවසානයටපත් වෙලා මරණයට ගොදුරු වුණොත් අන්න එදාට තේරුම් ගන්නවා. හැබැයි එදාට තේරුම් ගත්තට පළක් නැහැ. ප්‍රමාදය විතරයි. ප්‍රමාද වූවන්ට මරණය විතරයි උරුම වෙන්නේ. එහෙමනම් මේ අසිරිමත් වූ අමාමෑණී බුදු පියාණන් වහන්සේ දා චක්‍රාවාට දසදහසක් කම්පා කරමින් මේ උත්තරීතර වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරනවා ලෝකයාට. ඒ දහම් සක් පැවතුම් සූත්‍රය, ධම්සක් පැවතුම් සූත්‍රය
මෙන්න මේ දම්සක් පැවතුම් සූත්‍රය තමයි මේ උතුම් ධර්මයේ හරය වෙන්නේ. තථාගතයන් වහන්සේ ලෝසතුන් කෙරෙහි පතල මහා කරුණාවෙන් දේශනා කරන යමා ධර්මයේ පදනම වෙන්නේ මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය. මේ උතුම් දම්සක් පැවතුම් සූත්‍රය. එහෙමනම් පින්වතුනි මේ දම්සක් පැවතුම් සූත්‍රය නිසි ආකාරයෙන් අවබෝධ කරගන්නට අපි දක්ෂ වෙන්න ඕන, සමත් වෙන්න ඕන. ඒ උදෙසායි මේ වෑයම. මේ ලද අවස්ථාවෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්න අවශ්‍ය නිසා හැකි පමණින් විවරණය කරන්නා වූ මේ ධර්මය මනා කොට සවන් දීලා පුළුවන් උපරිම ආකාරයෙන් අවබෝධ කරගන්න ඔබ දක්ෂ වෙන්න ඕන. මොකද සුවාසු දහසක් ධර්මස්කන්ධයම දේශනා කරන්න භික්ෂූන්ට හැකියාවක් නැහැ. භික්ෂූන්ට හැකි වෙන්නේ තම තමන්ගේ නැනපමණින් ගෝචර කරගත්තා වූ ප්‍රත්‍යක්ෂයෙන් අත්දකින්නා වූ ධර්මයක් දේශනා කරන්න බුද්ධ ශ්‍රාවකයන්ට හැකි වෙන්නේ. එපමණකින් දේශනා කරනව ධර්මයේ නමුත් කෙනෙක්ට රාග දේශ මොහ දුරු කරගෙන මේ භයංකාර ගෝර කටුක සංසාර දුකින් අත මිදෙන්නට උපකාර වෙනවා. බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙලායි මහා ශාස්ත්‍රවරයන් වහන්සේ ලෝකයට පහළ වෙලා ලෝක සත්‍යයට දේශනා කරන්නේ සියලුම දෙනාට සියලු කෙලෙස් නසාගෙන අරිහත් ඵලයටපත් වෙන්න කියලා නෙවෙයි. සියලුම දෙනාට උන්වහන්සේ දේශනා කරන්නේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්න කියලා. ඒ උත්තරීතරු චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තාම තමයි කෙනෙක් සතර අපායේ නිදහස් වෙන්නේ. මේ සංසාරේ භයානකම පැත්ත සතර අපායේ දුගතිය. මේ දුගතියෙන් නිදහස් වෙන්න පුළුවන් කමක් ලැබෙනවා කෙනෙක් උත්තරීතරු චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තාම. මේ තුච්ච නින්දිත සිතේ ස්වභාවයක් පවතිනවා. හැමතිස්සෙම මේ සිත දුගතිය පැත්තට බර වෙලා ඉන්නේ. මේ සිතේ ස්වභාවය ඒකයි. දුන්නිග්ඝාස ලහුනෝ යත්තකාමනි පාතිනෝ. මේ සිත දඬුවම් කරලා බයවත් ගන්න පුළුවන් සිතක් නෙවෙයි. දඬුවමින් බයටපත් වෙන්නේ නැහැ මේ සිත. මේ සිත හැමතිස්සෙම බර වෙන්නේ පාපයේ දෙසටයි. බර වෙන්නේ කාමයේ දෙසටයි. ඇයි එහෙම වෙන්නේ කියලා පොඩ්ඩක් කල්පනා කරන්න ඕන. මේ භයංකාර සංසාරේ දුගතිය සහ සුගතිය කියලා ආකාර දෙකක් තියෙනවා. මේන් බුද්ධ ධම්ම සංඝ නම් උතුම් වූ ත්‍රිවිධ රත්නයේ මුණ ගැහෙන්නේ උතුම් වූ සුගතිය තුලදී. දුගතිය තුලදී බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ ඒ නාමයවත් අහන්න ලැබෙන්නේ නැහැ. එහෙමනම් මේ තුච්ච නින්දේ සිත විඥාන ධාතුවේ පැවැත්ම සෑම විටම ඒ ධාතු විසින්ම පවත්වාගෙන යන වැඩපිළිවෙලක් තුලයි පවතින්නේ. ඒ කියන්නේ ඒ විඥාන ධාතු සෑම විටම නැත්නම් සිත සෑම විටම තමාගේ පැවැත්ම තමා විසින්ම නිර්මාණය කරගෙන අරගෙන යනවා ඉදිරියට මේ ගමන. මෙන්න මේ විඥාන ධාතුවේ මෙන්න මේ පැවැත්මට ඊටාම උචිත තැන තමයි දුගතිය. මොකද සුගතියට වඩා දුගතිය පැවැත්ම දීර්ඝ කාලීනයි. දුගතියට පත් වුණොත් නැවත කල්ප කෝටි ගාණක් යනතුරු වසර කෝටි ගාණක් යනතුරු ආය කවදාවත් බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ නාමයවත් අහන්න ලැබෙන්නේ නැහැ. එහෙමනම් ධර්මාබෝධයක් අවබෝධයක් ළඟා කරන්න හැකියාවක් නැහැ. නිසා හැමතිස්සෙම සිත දුගතියට පැන ගන්නට බලාගෙන ඉන්නවා. එහෙමනම් මෙන්න මේ දුගතිය සහ සුගතිය අතර දෝලණය වෙමින් යන ගමනේදී මේ සිත වැඩිපුරම අදින්නේ දුගතිය දිහාටයි. දුගතිය තමයි මරණය වැඩිපුරම තියෙන්නේ. සුගතියට වඩා දුගතිය මරණ දුකෙන් පරිපීඩිතයි. ඒ නිසා මරණය බහුලව පවතින දුගතියටම අදිමි. මරණ ධර්මයටම ලොල් වෙමින් කටයුතු කරන මේ තොච්ච නින්ද සිතට අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ ලබා දෙන නාමයෙන් මාරයා. මරණය දිහාටමයි අදින්නේ හැමතිස්සෙම. මරණයේ වැඩිම පැවැත්ම පවතින්නේ කොහිද? එහි තමයි මේ සිතේ පැවැත්ම පවතින්නේ. ඒ නිසා මේ මරණයෙන් නිදහස් කරන්නට පුළුවන් නම් මේ සිත අනමරණීය වෙනවා. එදාට මේ සිතේ පැවැත්ම අවසන් වෙනවා. එහෙනම් සිතේ පැවැත්ම යනු මරණය, සිතේ පැවැත්ම අවසන් කිරීම අමරණීයත්වය, නිවන. එහෙමනම් මේ සිත නැමැති මායාව පරාජයට පත් කරලා විජයග්‍රහණය ලබන්න ඔබ අවබෝධ කරගත යුතු උතුම් ධර්මයයි උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය. බලන්න ලෝකේ අඥානයේ හැමතිස්සෙම තරංග වදින්නේ අනේකා සමගයි. ලෝකේ අඥානයන්ගේ සිරිත තමයි තව කෙනෙක්ව පරාජයට පත් කරලා ජයග්‍රහණය ලබන එක. ඒ තමයි අවිජ්ජාව. ඒ තමයි අඥානකම. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශ්‍රාවකයෝ සෑමීටම උත්සාහ කරන්නේ තමාව පරාජයට පත් කරගන්න. සිත පරාජයට පත් කරගන්න. මොකද ඒ මමත්වයේ අවසන් වෙච්ච තැනයි නිවන පවතින්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශ්‍රාවකයෝ ලෝකයේත් එක්ක වාද කර කර තර්ක වාද කර කර එහෙම නැත්නම් ලෝකයා එක්ක දෘෂ්ටිවාදවල ගැටෙමින් හැපෙමින් කාලය ගත කරන්නේ නැහැ.
අත්තානන්තේ ගවේසස්සුකී නිරත්තං විහඤ්ඤසි. තමා ගැන සොයන්න, තමාව අධ්‍යයනය කරන්න, තමාගේ සිත පරාජයට පත් කරන්න. කින් නිරත්තං විහඤ්ඤසි අයි වැඩකට නැති දේවල් වලට වෙහෙසෙන්නේ කියලා අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ අපෙන් අහනවා. එහෙනම් අපි දක්ෂ වෙන්න ඕන මේ උතුම් ධර්මය අවබෝධ කරගෙන මේ භයානක සසර අර්ධවදුරින් නිදහස් වෙන්න. ක්‍රමානුකූලව ඔබට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාවයි මේ පවත්වන්නේ. එහෙනම් හොඳට අහගෙන ඉන්න. මේ හැම වචනයක් ගානෙම ඔබට අවබෝධයයි ළඟා වෙන්නේ. එහෙනම් මේ බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙන යථාර්ථය කුමක්ද? කෙනෙක්ගේ හිත මෙන්න මේ ආකාරයෙන් සෑම විටම අකුසලයට බර වෙලා ගමන් කරන මේ හිත කුසලයේ රඳවන්න පුළුවන් යම්කිසි න්‍යායක් පවතිනවා නම්, කුසලයේම පවත්වාගෙන යන්න පුළුවන් යම්කිසි න්‍යායක් පවතිනවා නම් අන්නේ න්‍යාය ඉක්මනින් අවබෝධ කරගන්න කියලා උන්වහන්සේ අපට පෙන්නන්නේ. ඒ උතුම් න්‍යාය ධර්මයේ තමයි චතුරාර්ය සත්‍ය ධර්මය. ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය තුල පවතිනවා පටිච්ච සමුප්පාදේ නැමැති ඒ ධර්මතා ක්‍රියාත්මක වන්නා වූ න්‍යාය ධර්මය. එහෙනම් පටිච්ච සමුප්පාදය චතුරාර්ය සත්‍යය කියන්නේ දෙකක් නෙවෙයි. ත්‍රිලක්ෂණයේ වශයෙන් දේශනා කරන්නේ ඒ උතුම් ධර්මයේම ලක්ෂණ තුන. ඒ නිසා ත්‍රිලක්ෂණීය චතුරාර්ය සත්‍ය පටිසමුපාදය කියන්නේ තුනක් නොවේ. එකම ධර්මය, එකම ධර්මයක ආකාර තුනක්, පරියාය තුනක්. බුදුරජාණන් වහන්සේට අවශ්‍ය වෙන්නේ මේ ලෝක සත්‍යයට මේ යථාබෝධය පහළ කරලා දීලා ඔවුන්ගේ මෙන්න මේ සිත තුළ පවතින මේ අභිරහස් ක්‍රියාවලිය තේරුම් කරලා දීලා සිත නැමැති මායාවෙන් නිදහස් කිරීම, විමුක්තියට පත් කිරීම. පින්වතුනි, ඔබට සැනසීම උදා කරගන්න නම් ඔබට කළ යුතු තිබෙන්නේ ඔබේම සිත පරාජයට පත් කිරීම. සිත දමනය කිරීම. ඒ සිත පරාජයට පත් කිරීමේ කාර්යය ආවට ගියාට කරන්න පුළුවන් වැඩක් නොවන නිසායි, ඒ අවබෝධයෙන් කළ යුත්තක් නිසායි උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පාදක කරගත්ත, පදනම් කරගත් තමා ධර්මයේ 84000 ධර්මස්කන්ධය වශයෙන් තථාගතයන් වහන්සේ දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙන්නේ ලෝකයට යථාබෝධය ළඟා කරලා දෙන්නයි. අසිරිමත් වූ බුදුදහම යනු අවබෝධයයි. පඤ්ඤාන්ත සයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤාස. මේ ධර්මයේ ප්‍රඥාවන්තයන්ටයි, මේ ධර්මයේ අවබෝධයයි. දැන් අද ලෝකේ විවිධාකාර රටවල ධර්මයේ පැතිර යනවා. කොහොමද ධර්මයේ පැතිර යන්නේ කියලා අහුවාම කියනවා භාවනා මධ්‍යස්ථාන වශයෙන් කියලා. භාවනා මධ්‍යස්ථාන කිව්ව ගමන් මතක් වෙන්නේ බුදුදහම. දැන් ඔබම කල්පනා කරන්න, බුදුරජාණන් වහන්සේ ලෝකයාට මුලින්ම දේශනා කරපු මේ ධම්සක් පැවතුම් සූත්‍රය, ධර්මචක්‍ර ප්‍රවර්තන සූත්‍රය, මේ සූත්‍රය ඇතුලේ තියෙන භාවනාවක් ගැනද? මේ සූත්‍රයේ තියෙන අවබෝධය පිළිබඳ ඉඟියක්ද? මේ සූත්‍රය තුලින් පෙන්වා දෙන්නේ කුමක්ද? යථාර්ථය. එහෙනම් බුදුදහම යන කුමක්ද? යථාර්ථය අවබෝධ කරගන්නේ. කෙලස් වෙන්නේ කොහොමද? යථාබෝධය තුලින්. එහෙම නැතුව ලෝකයා සම්මත කරගත්ත භාවනා ක්‍රම වේද වලින් නෙවෙයි. එහෙම හිතනවා නම් කෙනෙක්, ඒතර ධර්මාබෝධයක් නැහැ. එහෙනම් අප්‍රමාදී වුණුත් උත්සාහ කරන්නට ඕනේ ධර්මාබෝධය ලබා ගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන යථාර්ථය අවබෝධ කරගන්නට අසමත් වුණොත් කොච්චර ලෝකේ ওই තියෙන සම්මුතික භාවනා ක්‍රම අනුගමනය කළත් කෙනෙක්ගේ කෙලෙස් සමුච්ඡේද වශයෙන්, පටිපස්සද්ධි නිස්සරණ වශයෙන් සාමුලි සිද්ධිලා යන්නේ නැහැ. එහෙනම් ඒකට අවශ්‍ය කරන ප්‍රධානම ක්‍රමවේදය වෙන්නේ අවබෝධයයි. ඒ අවබෝධය උතුම් වූ චතුරාර්ය සත්‍ය ත්‍රිපරිවට්ටය තුලින් අසිරිමත් වූ භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කොට වදාරනවා. ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ වට තුනකින් ත්‍රිපරිවට්ටයකින් අවබෝධ වෙන්න ඕන. ඒ උතුම් ධර්මය අවබෝධ වීම තමයි මේ යථාභූත ඥාන දර්ශනය කියලා මේ ධර්මයේ තුල හඳුන්වන මේ ඉමහත් වූ ඥාන දර්ශනය වශයෙන් භාග්‍යවතුන් වහන්සේ අර්ථකථනය කරන්නේ. එහෙමනම් පින්වතුනි, මතක තියාගන්න, උතුම් වූ අමා ධාම තුලදී කෙනෙක්ට ලැබෙන්නේ අවබෝධයයි. අවබෝධයයි, නැවත නැවතත් කියන අවබෝධයයි. එහෙමනම් ඒ ධර්මය මේ ආකාරයෙන් අපි විග්‍රහ කරගන්නවා. එදා ඒ අසිරිමත් වූ ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ උතුම් වූ සම්බුද්ධ ඥානය අත්පත් කරගෙන, ඒ අසිරිමත් වූ සම්බුද්ධ පදවිය උරුම කරගෙන ලෝකයාට මුලින්ම ධර්මයේ දේශනා කරන්නට අදිෂ්ඨාන කරනවා. එහිදී උන්වහන්සේ තමන් වහන්සේ හා අවසාන, ඒ කියන්නේ ඒ බුද්ධත්වයට සැරසෙන අවසාන කාලයේදී, ඒ වීරිය වඩන කාලයේදී, ඒ දුෂ්කර ක්‍රියා කරන කාලයේදී තමන් වහන්සේ සමගම තමන් වහන්සේට උපස්ථාන කරමින් හිටපු පස්වක මහණුන් වහන්සේලාව අරමුණු කරනවා මේ ධර්මය උන්වහන්සේලාට මුලින්ම දේශනා කළ යුතුයි කියලා. ඒ අනුව තමයි උන්වහන්සේ දා උරුවෙල් දනව්වේදී ඒ උත්තරීතර සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා ඉන් ටික කාලයකට පසුව
ඇසල පුන් පොහොය දවසේ ඒ උතුම් මම ධර්මයේ දේශනා කරන්නට ඉසිපතනේ මිගදාය බලා වැඩම කරන්න. ඒ ඉසිපතනේ මිගදාය එදා අපගේ පස්වග මහණුන් වහන්සේලා කොණ්ඩඤ්ඤ වප්පබද්දිය මහානාම අස්සජී කියන උතුමන් වහන්සේලා සැදී පැහැදී සිටි හැබැයි උන්වහන්සේලා දැනන් හිටියේ නෑ තමන් වහන්සේලා ඉතර භාග්‍යවන්තයි කියලා. ඒ අසිරිමත් වූ ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ මංගල ධර්ම දේශනාවට කන් දෙන්න උන් සූදානම්ින් ඉන්නේ කියලා උන්වහන්සේලා දැනගෙන හිටියේ නෑ. හැබැයි ඒ පාරමිතා මහා පාරමිතා බලය තුලින් ඒ අවශ්‍ය අවකාශය සකස් වෙලා තිබුණා. අසිරිමත් වූ ශාන්තිනායක මහා ශාස්ත්‍රවරයාණන් වහන්සේ ඒ කොණ්ඩඤ්ඤ වප්පබද්දිය මහානාම අස්සජී කියන පස්වක මහණුන් වහන්සේලාට ඒ අමා ධර්මයේ දේශනා කරන්නට ඉසිපතනේ මිගදාය බලා වැඩම කළා. උන්වහන්සේ චක්‍රාවාට දසදහසක් කලඹවමින් ඒ අමා ධර්මයේ උත්තරීතර ශ්‍රී මුක දේශනාවක් වශයෙන් දේශනා කරන්නට පටන් ගත්තා. ඒ මොහොතේදී පින්වතුනි මේ අවකාශය කැළඹිලා ගියා මහ පොළොව කම්පා වෙන්න පටන් ගත්තා. කුමක් හේින්ද? එතෙක් සැඟවී පැවති යථාර්ථය නැවත මතු කරනවා අසිරිමත් වූ මහා ශාස්ත්‍රවරයන්න් වහන්සේ. මේ සියලු ලෝ සතුන් අප්‍රමාණ සංසාර දුකකින් මුදවන ඒ අමා ධර්ම දේශනා කරන උන්වහන්සේ මේ 136ක් නිර්සහිත මේ භයානක සතර පාය සහිත මේ භයංකාර අගක් මුලක් පේන්නේ නැති අනවරාග්ද සංසාරයේ කතරමං වෙලා අනාථව සැරිසරන්නා වූ අප්‍රමාණ ලෝක සත්‍යයට අප්‍රමාණ ශාන්තිය පතුරවන්නට අවශ්‍ය ධර්මයේ දේශනා කරනවා යසිරිමත් වූ මහා ශාස්ත්‍රවරයන්න් වහන්සේ. මේ වෙලාවේ සහම්පති බ්‍රහ්ම රාජානන් වහන්සේ සක්වලගල මුදුනේ සිට සිහනාද කරනවා. මෙන්න යසිරිමත් වූ මහා ශාස්ත්‍රවරයන්න් වහන්සේ ඒ මහා ධම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරනවා. මෙන්න ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරනවා. දැන් ඉතින් මේ සක්වලේ දුක අවසන්. මේ සක්වලේ පමණක් නෙවෙයි 100ක් කෝටියක් සක්වලේ දුක අවසන්. සියලු ඥානවන්තයෝ මේ දුකින් නිදහස් වෙනවා. බොහෝ සසර සත්‍යයන්ට අනාථයන්ට අසරණයන්ට පිහිට සැලසෙනවා. යනාදී වශයෙන් උන්වහන්සේ සීහනාද කරන්න පටන් ගත්තා. උන්වහන්සේගේ සීහනාදය අහලා අප්‍රමාණ දෙවියන් බ්‍රහ්මයන් ඉසිපතන මිගදායට රැස් වෙන්න පටන් ගත්තා. ඒ බ්‍රහ්මයන් අතර දෙවියන් අතර විවිධාකාර මට්ටමේ බල පරාක්‍රමයන්ගෙන් යුක්ත දෙවියන් බමුණු සිටියා. හැබැයි සියලුම දෙනා අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ සෙවණැල්ලේදී නොපෙනෙන ඡායාවන් බවට පත් වුණා. ඒ කියන්නේ කිසිම කෙනෙක්ගේ බලය අසිරිමත් වූ තථාගතයන් වහන්සේගේ බලයෙන් කලාවෙන් කලාවකට සම වෙන්නේ නැහැ. ඒ සියලුම දෙනා අසිරිමත් වූ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ නොපෙනී සිටින්නන්. ඒ කියන්නේ ඒ අයව පේන්නේ නැහැ උන්වහන්සේගේ උත්තරීතර ශ්‍රවණක් රැස් ඉදිරියේ. මෙන්න මේ වෙලාවේ සඳහන් වෙනවා ධර්මයේ මේ වෙලාවේදී සමහර දෙවිවරුන්ට ඉඳ ගන්න අවකාශයක් නැතුව ඊටාම කුඩා ශරීර මවාගෙන මල් පෙත්තක 60000 බැගින් දසදහස බැගින් යන ආදි වශයෙන් ඉඳගෙන බණ ඇහුවා කියලා. කෝටි සතසහස ප්‍රමාණයක් දෙවියෝ බ්‍රහ්මයෝ එදා ඉසිපතන මිගදායට වැඩම කළා. තම තමන්ගේ යථාභූතය පහල කරගන්නට සාංශාරික පාරමිතා මගින් නොඋන්න ඒ ස්ථානට රැගෙන ඇවිත් තිබුණා. එතකොට ඒ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ චක්‍රාවාට දසදහසක් කලඹවමින් කම්පා කරමින් ප්‍රකම්පා කරමින් ඒ අසිරිමත් වූ බුද්ධ දේශනාව මංගල ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරනවා. දේමේ භික්කවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා. උන්වහන්සේ මුලින්ම මේ සූත්‍ර දේශනාව උත්තරීතර ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව පවත්වමින් දේශනා කරන්නේ මොකද්ද? මේ අන්ත දෙකක් තිබෙනවා නොසේවිය යුතු. යෝචායං කාමීසු කාමසු කල්ලිකාන් යෝගෝ හීනෝ ගම්මෝ පෝතු ජනකෝ අනරියෝ අනර්ථ සංහිතෝ. ඒතේකෝ භික්කවේ උබෝ අන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධා චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. යෝචායං අත්තකිලමතානි යෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්ථ සංහිතෝ. ඒතේකෝ භික්කවේ උබෝ අන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධා චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. යනාදී වශයෙන් උන්වහන්සේ අසිරිමත් වූ බුද්ධ දේශනාව ආරම්භ කරනවා. උන්වහන්සේ මුලින්ම මොකද්ද පෙන්වලා දෙන්නේ? මේ වෙනකොට ලෝකයේ හිටපු විවිධාකාර ඥානවන්තයෝ ඒ අය නිවන්
ශාන්තිය හෙව්වාය, විමුක්තිය සෙව්වාය. නමුත් දෘෂ්ටිවාද විවිධාකාර දෘෂ්ටි සහිතයි. ඒ දෘෂ්ටීන්ගෙන් තමයි යොවුන් ඒ විමුක්තිය සෙව්වේ. යථාබෝධය තුලින් නෙමෙයි, දෘෂ්ටි වලින්. තම තමන්ට හිතෙන විදිහට හදාගත්ත අදහස්. තම තමන්ට හිතෙන විදිහට අදහස් හදාගෙන ඒ අදහස් තුලින් විමුක්තිය හොයන. මෙන්න මේ වගේ ක්‍රමයක් ඒ වෙනකොට තිබුණේ. ඒ නිසා ප්‍රධාන වශයෙන් අන්ත දෙකක් හැදිලා තිබුණා. එකක් ඇවිල්ලා කාමසුකල්ලිකානු යෝගයේවත් මේ කාමයේ තුලින් විමුක්තිය උදා කරගන්න පුළුවන්, සැපේ උදා කරගන්න පුළුවන් කියන මතය. අනිත් අදහස තමයි මේ ශරීරයට දුක් දීලා, දුක තවලා, දුක අවසන් කරලා විමුක්තිය උදා කරගන්න පුළුවන් කියන ක්‍රමය. මේ ක්‍රම දෙකම අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ උතුම් වූ ධම්ම චක්‍රප්‍රවර්තන දේශනාව තුළදී ප්‍රතික්ෂේප කරනවා මුලින්ම. මේ අන්ත දෙකින් නිදහස් වෙන්න. තව ගැඹුරට ගිහින් බැලුවම ওই අන්ත දෙක තුල පවතින ආත්මවාදයයි අනාත්මවාදයයි, ශාස්ත්‍ර දෘෂ්ටියයි උච්ඡේද දෘෂ්ටියයි ඔය පවතිනවා. ඒ දෙක තුල අඩු වැඩි වශයෙන්. එතකොට මෙන්න මේ ආකාරයෙන් උන්වහන්සේ මේ අන්ත දෙක දේශනා කළා. මේ අන්ත දෙකෙන්ම නිදහස් වෙන්න කියලා දේශනා කරනවා. අත්ත කියලා මතාන යෝගය තුල තියෙන්නේ ආත්ම දෘෂ්ටිය. ආත්මයක් ඇත. ඒ ආත්මේ තැවීමෙන් සුවපත් වන්නේ, විමුක්ති උදාවන්නේ කියන මුලා දෘෂ්ටිය. ඒ වගේම කාමසුකල්ලිකාන යෝගය තුල පවතින්නේ අනාත්ම දෘෂ්ටිය. එහි පවතින්නේ මෙහි ආත්මයක් නැත. පුළුවන් තරම් සැප විඳින එකයි කල යුත්තේ මක්කලි ගෝසාල ආදී විවිධාකාර නිගණ්ඨය අදහස් දරුවා. ඕන් කිව්වා මේ ඇහැ කන නාසය දිව ශරීර මනස පුළුවන් තරම් පිනවන එක තමයි ලබන එකම විමුක්තිය. ඒ හැර විමුක්තියක් නැහැ කියලා. අදටත් ওই දෘෂ්ටි ලෝකේ නැද්ද බලන්න. අදටත් ඔය අන්ත දෙක ওই විදිහටම පවතිනවා. සියුම්ම බැලුවාම හැම කෙනෙක්ගේම ජීවිත තුළ මේ අන්ත දෙකම පවතිනවා. එකක් නෙවෙයි දෙකම පවතිනවා. උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ නොකරපු ලෝක සත්‍යය වරින් වර මේ අන්ත දෙක තුළ මාරු වෙමින් ඉන්නේ. එක වෙලාවකට කාමසුකල්ලිකාන යෝගයට වැටෙනවා. තව වෙලාවක අත්තකිලමතාන යෝගයට වැටෙනවා. එක වෙලාවකට ශාස්ත්‍ර දෘෂ්ටියට වැටෙනවා. තව වෙලාවකට උච්ඡේද දෘෂ්ටියකට වැටෙනවා. මේ දෘෂ්ටි දෙක අතරමං වෙලා ඉන්නේ. ශාස්ත්‍ර දෘෂ්ටියෙන් යුක්තව පින්දහන් රැස් කර ගන්නවා. උච්ඡේද දෘෂ්ටියෙන් යුක්තව පව්කම් සිද්ධ කරනවා. යනාදි වශයෙන් මේ භව තණ්හා විභව තණ්හා තුච්ච නින්දසිත දෙපැත්තට ඇද ඇදී ඉන්නවා. මැද පෙන්වන්නේ නැහැ, මැද දකින්න ඉඩ දෙන්නේ නැහැ. අන්න අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ අපට මෙන්න මේ අනුතුරින් මිදෙන උතුම් වූ ඥාන දර්ශනය පහළ කරන උත්තරීතර දේශනාව පවත්වනවා. එහෙනම් මොකද්ද උන්වහන්සේ අපට ඒ උතුම් වූ චතුරාර්ය සත්‍ය දේශනාව ආරම්භ කරමින්ම දේශනා කරන පෙන්වා දෙන කාරණාව? එදා අස්සජී මහරහතන් වහන්සේ අතරමඟ මහා මාර්ගයේ වැඩම කරන වේලාවක අපගේ අග්‍ර ශ්‍රාවක උතුමන් වහන්සේ ගිහි අවදීදී උපතිස්ස පිරිවැජ්ජයන්න් වහන්සේ සත්‍ය සොයමින් ඒ මාර්ගයේ ඉදිරියට එනවා. අස්සජී මහරහතන් වහන්සේව මුණ ගැහුණාම උන්වහන්සේගේ ශාන්ත ඉන්ද්‍රියන් දැකලා පැහැදිලා උන්වහන්සේගේ නිවීම දැකලා අහනවා, ස්වාමීනි, ඔබ වහන්සේගේ ශාස්ත්‍රවරයන් වහන්සේ කවරෙක්ද? ඔබ වහන්සේ අනුගමනය කරන ධර්මයේ කුමක්ද? යනාදී වශයෙන් ප්‍රශ්න කළාම ඒ අස්සජී මහරහතන් වහන්සේ උපතිස්ස මහා පිරිවැජ්ජයන්න් වහන්සේ නොත් අනාගත අග්‍ර ශ්‍රාවක උතුමන් වහන්සේට එක ගාථාවකින් ධර්මයේ දේශනා කරනවා. "යේ ධම්මා හේතුපබ්බවා තේසං හේතු තථාගතෝ ආහ තේසංචයෝ නිරෝධෝය වං මහා සමනෝ." මේ ගාථාව අහලා ඉවර වෙනකොටම උපතිස්ස පිරිවැජ්ජයන්න් වහන්සේ සෝවාන් ඵලයේ පිහිටනවා. කුමක් හේින්ද? ඇයි එහෙම වුනේ කියලා ඔන්න දැන් නුවණින් පරීක්ෂා කරන්න ඕන කවුරු? යථාර්ථය තේරුම් ගන්න පුළුවන් එතකොට කාටත්. දැන් අර ඉස්සෙල්ලම භාගතුන් වහන්සේ ධම්සක් පැවතුම් සූත්‍රය ආරම්භ කරමින්ම දේශනා කළා දේමේ භික්ඛවේ අන්තා පබ්බජිතේන සේවිතබ්බා. අර දෘෂ්ටි දෙකකට වැටිච්ච ආත්ම දෘෂ්ටියටත් අනාත්ම දෘෂ්ටියටත් එහෙම නැත්නම් ශාස්ත්‍ර දෘෂ්ටියටත් උච්ඡේද දෘෂ්ටියටත් ගොදුරු වෙච්ච ඒ ලෝකයාට ඒ දෘෂ්ටි දෙකෙන් නිදහස් වෙන්න තමයි උන්වහන්සේ ඉස්සෙල්ලම අනුදැන වදාරන්නේ. එහෙනම් ඒ දෘෂ්ටි දෙකෙන් නිදහස් වෙන්න නම් මධ්‍ය පෙන්වලා දෙන්න ඕනේ. දෘෂ්ටි දෙකටම අහු වෙන්නේ නැති යම්කිසි දහමක් නැත්නම් අන්නේ ධර්මයේ පෙන්වලා දෙන්න ඕනේ. ඒ අසිරිමත් වූ දහම තමයි එදා අස්සජී මහරහතන් වහන්සේ අර විදියට පෙන්වුව එක ගාථාවකින්. අග්‍ර ශ්‍රාවක උතුමන් වහන්සේ වන්නට මහා පාරමිතා බලය තිබිච්ච අපගේ පිරිවැජ්ජයන්න් වහන්සේ උපතිස්ස පිරිවැජ්ජයන්න් වහන්සේට ක්ෂණිකව ඒ ධර්මය අවබෝධ වුණේයි. ඒ මහා පාරමිතා බලය නිසා උන්වහන්සේ උග්ගටිතඥයි, මහා ප්‍රඥයි.
අපිට ඒ ගාථා උද්දේශ නිर्देश පටිනිදේශ වශයෙන් විග්‍රහ කරගන්නකොට අන්න වැටහෙන්න ගන්නවා මොකද්ද මේ පෙන්වා දෙන යථාර්ථය කියලා. මේ සමස්ත ධම පුරාම පෙන්වා දෙන්නේ එක යථාර්ථයක්. මාර්ග එකයි තියෙන්නේ. යථාර්ථය කිව්වහම යථාර්ථය ආපහු විකල්ප නැහැ. එකම පරම යථාර්ථයක් පවතින ලෝක. ඒ යථාර්ථය දකින්න බැරි කමින් තමයි මේ භයංකාර සංසාරේ අනාථ සත්වයක් නිර්මාණය වෙන්නේ දුක් විඳින. දැන් මම ඔබට උත්සාහ ගන්නේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ තුලින් අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන යථාර්ථය අර ගාථාවේ ඇතුළත් වෙන ආකාරය පෙන්වා දෙන්නේ. අද වෙනකොට මේ රටේ විතරක් නෙවෙයි ලෝකේ වෙනත් රටවල් වල ගිහි පැවිදි පින්වතුන් විශේෂයෙන් බෞද්ධයයි කියා ගන්නා වූ පින්වතුන් පවා දෘෂ්ටිවාදවල හිර වෙලා ඉන්නවා. ආත්මයක් ඇත කියලා කෙනෙක් කියනවා, ආත්මයක් නැත කියලා තව කෙනෙක් කියනවා. ඒ කියන්නේ කෙනෙක් කියනවා මම කියලා කෙනෙක් නැහැ කියලා. තව කෙනෙක් කියනවා මම කියලා කෙනෙක් ඉන්නවා කියලා. තව කෙනෙක් කියනවා කිසිවක්ම නැහැ කියලා. රූප වේදනා සංඥා සංකාර විඥාන යන පංච උපාදානස්කන්ධය ගැන විග්‍රහ කරද්දී සමහර කෙනෙක් කියනවා මේ රූපය කියලා එකක් ඇත්තේම නැත. උදා වෙලාම නැත. ඇති වෙනකොට මේක නැති වෙලාය කියලා. යන ආදි වශයෙන්. සබ්බං නත්ති කියන අන්තයට වැටෙනවා කෙනෙක්. තව කෙනෙක් සබ්බං අත්ති යන ආදි වශයෙන් ශාස්ත්‍ර දෘෂ්ටියෙන් කොටු වෙනවා. මේ විදිහට ගත්තාම විවිධාකාර දෘෂ්ටිවල ඉන්නේ. මේ ධර්මය අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේගේ මිසක් මේ භික්ෂූන්ගේ නෙවෙයි. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරේ මහාන මාර්ගය ඇවැමෙන් පස්සේ තොපගේ ශාස්ත්‍රවරයා වන්නේ මේ අමා ධර්මයයි ශ්‍රී සද්ධර්මයයි. අන්නේ ශ්‍රී සද්ධර්මයේ ගුරුවරයා කරගන්න. නමුත් අති බහුතරයක් දෙනා අදටත් උත්සාහ ගන්නේ සද්ධර්මයේ නැමැති ගුරුවරයා පැත්තකට විසි කරලා දාලා භික්ෂුව ගුරුවරයා කරගන්න. භික්ෂුව යනු කල්යාණ මිත්‍රයා පමණයි. ඔබගේ ගුරුවරයා වන්නේ අමා ධමයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයයි ඔබේ ගුරුවරයා. ඒ නිසා කිසිම අවස්ථාවක කවුද හරි කියලා බලන්න එපා. කුමක්ද හරි කියලා බලන්න. කවුද හරි කියලා බැලුවොත් ඔබ අනාථ වෙනවමයි සංසාරේ. ආයෙ ගැන කිසිම වාදයක් නැහැ. මොකද කවුද හරි කියලා බැලුව ගමන් ඔබ ලෝකේ සාමාන්‍ය ඥානයක් තියෙන කවුරු හෝ උද්ගලයට දෘෂ්ටිගත වෙනවා. අසම සම මහා ප්‍රඥාවෙන් සියල්ල අවබෝධ කළ අසම සම වූ සම්බුද්ධ ඥානයෙන් දේශනා කරපු ධර්මය ඔබට මඟ හැරිලා යනවා. ඒ නිසා බලන්න ඕන කවරෙක්ද හරි කියලා නෙවෙයි හැමතිස්සෙම බලන්න කුමක්ද හරි කියලා. අන්නේ කුමක්ද හරි කියලා ඔබ විමර්ශනය කරද්දී ඔබට මුණ ගැහෙන්නේ උතුම් වූ චතුරාර්ය සත්‍යයි. අද වගේ මේ දත් බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙද්දිත් ලෝකේ විවිධාකාර දෘෂ්ටිවාදීන් හිටියා. එයයි ඥානෙ තිබිච්ච අය, ඥානෙ නැති අය නෙවෙයි. නිගණ්ඨ ශාස්ත්‍රවරු, ඊළඟට ඒ පරිබ්‍රාජකයෝ, ඊළඟට ඒ බමුණෝ, මෝඩ මිනිස්සු නෙවෙයි. ඥානයක් තිබිච්ච අය. ඒ අය මෝඩය වෙන්නේ අමා ධම අවබෝධ කරගන්න අදක්ෂ වෙච්ච නිසා. ඒ ධර්ම ඉස්සරහා මෝඩෙක් වුණාට ඔවුන් සම්මුතිය තුල ඥානවන්තයෝ. ඉහළ ඥානයක් තිබිච්ච අය. අපි මේ උතුම් ධර්මය පරීක්ෂා කරගෙන යනකොට අපට පේනවා ඒ විවිධාකාර අන්‍ය දෘෂ්ටි දරපු බොහෝ දෙනෙක් ඊටාම පහසුවෙන් අමා ධම අවබෝධ කරගෙන අරියත් ඵලයේ පිහිටි බව. ඔය අපගේ රහතන් වහන්සේලා පිළිබඳව සඳහන් වෙද්දී බොහෝ රහතන් වහන්සේලා පෙර විවිධාකාර දෘෂ්ටි ගත්තා වූ, විවිධාකාර ලබ්ධි ගත්තා වූ අන්‍ය පරිබ්‍රාජකයන් කරා ගිහිල්ලා හිටපු අය වැඩි ඕනේ නැහැ. අපේ අග්‍ර ශ්‍රාවක උතුමන් වහන්සේලා දෙන්නා පවා සංජය බෙල්ලටි පුත්ත කියන ශාස්ත්‍රවරයා ගාව හිටිය කාලයක්. එහෙනම් ඔබ දකින්න ඕන ඒ දෘෂ්ටියට ගොදුරු වෙලා ඉන්නකම් කෙනෙක්ට ඒ ධර්මය අවබෝධ කරගන්න හැකියාවක් නැහැ. දෘෂ්ටිය බැහැර කරලා. එහෙනම් එදා උපතිස්ස පිරිවැජ්ජානන් වහන්සේට අස්සජී මහරහතන් වහන්සේ පෙන්වා දීපු ඒ ගාථාව ඇතුලේ තියෙන මහා ගැඹුරු අර්ථය මොකක්ද? "යේ ධම්මා හේතුපබවා තේසං හේතු තථාගතෝ ආහ තේසංචෝ නිරෝධෝය වංවාදී මහා සමුනෝ" කියන ගාථාව ඇහෙනකොටම උන්වහන්සේ කොහොමද සෝවාන් ඵලයේ පිහිටියේ? දැන් ඔබ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය හොඳින් අසා අවබෝධ කරගත්තා වූ පිරිසක් වශයෙන් මොනින්ම අවබෝධයක් එනවා. මෙතන මේ කියන්නේ එහෙනම් මේ හේතුවකින් මේ ධර්ම සමුදය වෙනවා. ඒ වගේ මේ හේතු නිරෝධයෙන් ඒ ධර්ම නිරුද්ධ වෙනවා. යංකින්චි සමුදය ධම්මං සබ්බන්තා නිරෝධ ධම්මන්ති කියන ඒ න්‍යාය ධර්ම. ඔව් ඒ න්‍යාය ධර්මයේ ඇතුළත්. හැබැයි ඒ න්‍යාය ධර්මයේ අවබෝධ වෙනවත් එක්කම අති ගැඹුරු කාරණාවක් අවබෝධ වෙනවා. අන්න ඒ කාරණාව අවබෝධ කරගන්නට අසමත් වනතුරු සසරේ සැරිසරන. මොකක්ද ඒ කාරණාව? ඒ වෙනකොට ලෝකෙ හිටපු බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට ලෝකේ හිටපු ශාස්ත්‍රවරු සියලුම දෙනා බුදු පියාණන් වහන්සේ හැරුණාම අනිත් සියලුම දෙනා දරපු දෘෂ්ටි ටිකක් තිබුණා. ඒ දරපු දෘෂ්ටි ටික තමයි අර චතුස්කෝටික තර්කණේ පෙන්වා දුන්නේ. එක පිරිසක් හිතුවා මේ
සසර ක්‍රියාවලිය තුල ආත්මයක් ඇත කියලා. තව කෙනෙක් ආත්මයක් නැත. තව කෙනෙක් ආත්මයක් ඇත්තේද නැත නැත්තේද නැත. තව කෙනෙක් ආත්මයක් නොමැත්තේද නැත නොම නැත්තේද නැත. කියන මෙන්න මේ අන්තවල දෘෂ්ටිවල හිටියා. මේ හතරට තමයි චතුස්කෝටික තර්කණී කියන්නේ. ඒ කියන්නේ ලෝකේ තියෙන සේරම මිත්‍යා දෘෂ්ටි ටික ඔන්න ඔය තර්කන හතරින් අල්ලගන්න පුළුවන්. ඔය හතරින් එකකට යට වෙනවා. තථාගතයන් වහන්සේගේ අමා ධර්මයේ හැර ලෝකේ පවතින ඕනෑ මිත්‍යා දෘෂ්ටියක් ඔය චතුස්කෝටික තර්කණියට ඇතුළත්. තථාගතයන් වහන්සේගේ අමා දහම පමණයි විශ්වයේ එකම සම්‍යක් දෘෂ්ටිය. සම්මුතික වශයෙන් ලෝක සම්මුතිය තුල ලෝක වැඩපිළිවෙල තුල සුගතියට සම්‍යක් දෘෂ්ටියක් තියෙනවා. ලෞකික සම්මාදිට්ඨිය. ඒකත් අමා දහම ඉස්සර ආර්ය විනය තුල මිත්‍යා දෘෂ්ටි. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ මේ අමා දහම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ හැර අන් සියල්ල මිත්‍යා දෘෂ්ටි. එහෙනම් ඒ සත්‍ය හතර ඇතුලේ මෙන්න මේ කියන යථාර්ථය ගැබ් වෙනවා. යේ ධම්මා හේතුප්පවා තේසං හේතු තථාගතවහ තේසංචෝ නිරෝධෝ එවං වාදී මහා සමුනෝ කියන ඒ ගාථාව ඇතුලේ කියන ගැඹුරු අර්ථය තමයි තථාගතයන් වහන්සේ මේ උතුම් වූ චතුරාර්ය සත්‍ය දේශනාව තුළින් මතු කරලා පෙන්නන්නේ. එතකොට උග්ගටිතඤ්ඤ උපතිස්ස පිරිවැජයන් වහන්සේට ඒ අර්ථය ක්ෂණිකව වැටහුණේ උන්වහන්සේගේ තිබිච්ච මහා ප්‍රඥාව නිසා. මොකක්ද ඒ අවබෝධ වෙච්ච විශේෂ කාරණාව? ඒ වෙනකොට ලෝකෙ හිටපු සියලුම දෙනා අන්නර චතුස්කෝටික තර්කණීට බැහැගෙන හිතන් හිටියා සසර ක්‍රියාවලිය පවත්වා ගන්න එක්ක සත්වයේ අර ආත්ම දෘෂ්ටිය තුල තිබුණ ආත්මයක් ඇත කියන. ශාස්ත්‍ර දෘෂ්ටිය. ආත්ම දෘෂ්ටිය කියලා කිව්වේ මෙහි ආත්මයක් ඇත කියන්නේ. අනාත්මයි කිව්වහම මොකෙක්වත් නැහැ කියන එක නෙමෙයි. අනාත්මයි කිව්වහම හිතුවා සත්‍යයේ පුද්ගලයෙක් ඉන්නෝ ඒ භවයට විතරක් අදාළ. මරණින් එයා කෙලවර වෙනවා කියන්නේ. ඒකයි උච්ඡේද දෘෂ්ටිය කියන්නේ. එහෙම නැතුව කිසිවෙක් නැහැ කියලා නෙමෙයි. එහෙනම් මේ ආත්ම දෘෂ්ටිය තුලත් අනාත්ම දෘෂ්ටිය තුලත් එහෙම නැත්නම් ශාස්ත්‍ර දෘෂ්ටිය තුලත් උච්ඡේද දෘෂ්ටිය තුලත් මෙන්න මේ දෘෂ්ටි දෙක තමයි මේ සියලු තරකන සකස් කරන ප්‍රධාන අන්ත දෙක. මෙන්න මේ දෘෂ්ටි තුල තියෙනවා අදහසක් මෙන්න මෙහෙම. කෙනෙක් හිතන් ඉන්නවා මේ සසර ක්‍රියාවලිය මේ උපත සහ මරණය අතර මේ ක්‍රියාවලිය නැවත නැවත පවත්වාගෙන යන්නේ මේ සසර ගමන නැවත නැවත පවත්වාගෙන යන්නේ සත්‍යයක් විසින් කියලා. තවත් කෙනෙක් හිතන් ඉන්නවා මේ සසර ක්‍රියාවලිය පවත්වාගෙන යන්නේ පුද්ගලෙක් විසින් කියලා. තවත් කෙනෙක් හිතන් ඉන්නවා මේ සසර ක්‍රියාවලිය පවත්වාගෙන යන්නේ ආත්මයක් විසින් කියලා. ඒ නිසා මේ සත්ත්ව පුද්ගල ආත්ම දෘෂ්ටියෙන් නිදහස් වෙන්නට හැකියාවක් නැහැ. යථා ධර්මයේ නියමාකාරයෙන් නොදැක්කොත්. එතකන් හිතන් ඉන්නවා මම මේක කරනවා මම විසින් මේක පවත්වාගෙන යනවා මම සසර ගොඩ නගනවා මම කරගත දේවල් මේ මම විඳින්නේ අනාදි වශයෙන් විශාල මිත්‍යා දෘෂ්ටික අදහස් කොටක් දරාගෙන ජීවත් වෙන්නේ. මේ වගේ මිත්‍යා දෘෂ්ටි වලට වැටෙනවා. එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් මගේ කැමැත්ත මට උමනා විදිහට මේක පවතිනවා නොපවතිනවා යනාදි වශයෙන් විවිධාකාර දෘෂ්ටි හැදෙනවා. ඇයි ඒ? අන්නර මූල හේතුව දකින්න බැරිකම. මූල කාරණාව දකින්න බැරිකම. එතකන් කෙනෙක්ට හිතෙන්නෙම සසර ක්‍රියාවලිය යනු සත්වයේගේ පුද්ගලයෙක්ගේ ආත්මයකගේ ක්‍රියාවලියක් බව. එහෙනම් එදා උපතිස්ස පිරිවැජියාණන් වහන්සේ ඒ ගාථාව අහනකොටම අවබෝධ කරගත් යථාර්ථය මොකද්ද? උන්වහන්සේ ආත්ම දෘෂ්ටියෙන් නිදහස් වුණා. සක්කාය දිට්ඨියෙන් නිදහස් වුණේ කොහොමද? ඒ ගාථාව ඇහෙනකොටම උන්වහන්සේ සක්කාය දිට්ඨියෙන් නිදහස් වුණේ. ඒ ගාථාවේ තියෙනවානේ යථාර්ථය. යේ ධම්මා හේතුප්පවා තේසං හේතු තථාගතෝ තේසංචෝ නිරෝධෝ එවං ආදි මහා සමනෝ හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති. එතෙක් තිබිච්ච සේරම දෘෂ්ටි ටික අවසන්. මොකද්ද? සත්‍යයක් විසින් පුද්ගලයෙක් විසින් ආත්මයක් විසින් මේ සසර ක්‍රියාවලිය පවත්වාගෙන යනවා කියන දෘෂ්ටිය එතනින්ම නිෂේධනය වුණා. යථාබෝධය තුළින් දැක්කා හේතුවක් විසින් මේ ක්‍රියාවලිය පවත්වාගෙන යන්නේ කියලා. හේතුවක් විසින් මේ සසර ක්‍රියාවලිය පවත්වාගෙන යනවා කියලා යථාබෝධයෙන් දකින්නකොටම මොකද වෙන්නේ? අන්නර සත්ත්ව පුද්ගල ආත්ම දෘෂ්ටි පිළිලා යනවා. උන්වහන්සේට ඒක එක ගාථාවකින් අවබෝධ කරගන්නට පුළුවන් වුණාට අපට ඒ ගාථාව ඇසු පැමිණින් අවබෝධ වෙන්නේ නැහැ. උද්දේශ නිर्देश පටිනිर्देश වශයෙන් විග්‍රහ කරද්දී අවබෝධ වෙන්නේ. එහෙනම් හොඳින් මේ ධර්මයට කන් දෙන්න. මේ උතුම් වූ ත්‍රිපරිවර්ත දේශනාව තුල විග්‍රහ වෙන්නේ ඒ පෙන්වා දෙන යථාර්ථය තමයි. අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන යථාර්ථය. ලෝක සත්‍යයට හැමතිස්සෙම තියෙනවා දෘෂ්ටියක්
මේ මම විසින් කරනවා මා විසින් මේ පවත්තන් යනවා යනාදී වශයෙන් මම මුල් වෙච්ච දෘෂ්ටියක්. ඒ මම මුල් වෙච්ච දෘෂ්ටිය තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. මේ රූපේට මමත්වයක් පනවලා වේදනාවට මමත්වයක් පනවලා සංඥාවට මමත්වයක් පනවලා සංකාරයට මමත්වයක් පනවලා විඥාණයට මමත්වයක් පනවලා මේ පංච උපාදානස්කන්ධයේ මම කියලා අරගෙන තියෙන දෘෂ්ටිය සක්කාය දිට්ඨිය. එතකොට මෙන්න මේ සක්කාය දිට්ඨියෙන් යුක්ත ලෝක සත්‍යය හිතනවා මේ දුක්ඛස්කන්ධය මම මගේ කියලා. වච්චගොත්ත පිරිවැජයන් වහන්සේ ඇවිල්ලා ඇහුවා එක්තරා අවස්ථාවක බුදු පියාණන් වහන්සේගෙන් එක ප්‍රශ්නයක් ඇහුවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අචේල කස්සප කච්චායන ගොත්තාදී සූත්‍රවල තියෙන කවරෙක් විසින්ද මේ දුක නිර්මාණය කරන්නේ? තමා විසින්ද අනුන් විසින්ද? තමාත් නොවන අනුනුත් නොවන යම්කිසි වෙනත් අහේතුක බලපෑමක් විසින්ද යනාදී වශයෙන්. උන්වහන්සේ ඒ හැම අවස්ථාවකම මේ සියල්ල ප්‍රතික්ෂේප කරා. බුදු පියාණන් වහන්සේ පෙන්වා දුන්නා මේ දුක තමා විසින් නිර්මාණය කරන්නකුත් නොවේ, අනුන් විසින් නිර්මාණය කරන්නකුත් නොවේ. අන්නේ යථාර්ථය අතන තියෙන්නේ. ඒ ධම්මා හේතුපබව මේ සියලු දුක් හේතුවක් විසින් සමුදය කරන සකස් කරන. එහෙනම් මේ හේතුව පවතින තුරු මේ සසරේ දුක් විඳින සත්‍යයක් නිර්මාණය වෙනවා. එහෙනම් ඒ දුක් විඳින සත්‍යය නිර්මාණය කරන්නේ අන්නර හේතු විසින්. එහෙම නැතුව මේ සත්‍යය නිර්මාණය කරන්නේ හෝ සත්‍යයක් වශයෙන් මේ පවතින මේ පංච උපාදානස්කන්ධ ක්‍රියාවලිය පිළිබඳ මේ තෘෂ්ණාව සහිත ක්‍රියාවලිය නිර්මාණය කරන්නේ දෙවියන් වහන්සේ නොවේ. ඒ සිද්ධ කරන්නේ විශ්වයේ කවුරු හරි මැවුම්කාරයෙක් විසින් නොවේ. විශ්ව බලධාරියෙක් විසින් නෙවෙයි. එහෙම කෙනෙක් නැහැ. අන්න ඒක තමයි අවබෝධ වුනේ අර ගාථාව තුලින්. එහෙම කෙනෙක් නැහැ. මැවුම්කාරයෙක් නැහැ. දෙවියන් වහන්සේ කියලා කෙනෙක් නැහැ. මේක නිර්මාණය කරන්න කවුරු හරි බාහිර බලවේගයක් නැහැ. කොටින්ම තමන් විසින් කරන්නකුත් නෙවෙයි මෙය. එහෙනම් හේතුවක් විසින් සිද්ධ කරන්න. එහෙනම් මෙන්න මේ හේතුව යම් චිත්තසංතානයක පවතින තුරු ඒ චිත්තසංතානය තුළ ගොඩනගෙන කර්ම ශක්තිය නැවත සත්‍ය සකස් කරනවා. ඒ සත්‍යයට ඒ භවය තුළ අනන්‍යතාවක් හම්බුනට සාංශාරික වශයෙන් අනන්‍යතාවයක් නැහැ. ඒකට හේතුව මොකද්ද? ඒකී අවිපරිණාමීය සත්‍යයක් නෙවෙයි. එහෙම කෙනෙක් නැහැ. මොහොතින් මොහොත ක්ෂණ මාත්‍රයක් පාසා විඥාන මාත්‍රයක් පාසා තෘෂ්ණාවෙන් ගොඩනගෙන සකස් වන සත්‍යයක් මිසක් සසරේ සිට එහෙම පැවතෙන්නා වූ ඒකීය සත්‍යයක් මෙහි නැහැ. එම් සත්ත්ව පරම්පරාවක් ඉන්නවා. හැබැයි මේ සත්ත්ව පරම්පරාව අතර අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධයක් නැහැ. එකිනෙකා අතර කර්මානුරූපව සම්බන්ධයක් පවතිනවා. ඒ කියන්නේ පෙරත් හිටියා මම ඊට ඉස්සෙල්ලා හිටියෙත් මම යනාදි වශයෙන් මමත්වයෙන් රැහැණින් ගන්න බෑ මේ සත්ත්ව පරම්පරාව. ඒ සත්ත්ව පරම්පරාව කර්මානුරූපව සම්බන්ධ වෙලා ඉන්න එකිනෙකාට. කර්ම හේතුඵල වශයෙන්. ඒ ඇරෙන්නට ඒ සත්‍යයන් අතර අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධයක් නැහැ. එහෙනම් අපි මේ සත්‍යයක් වශයෙන් පුද්ගලයෙක් වශයෙන් ආත්මයක් වශයෙන් වටිනාකමක් එක් කරලා නාම ගෝත්‍ර තුලින් මේ පවත්තන් යන්නා වූ මේ වැඩපිළිවෙල කුමක්ද? මේ වැඩපිළිවෙල තමයි දුක්ඛස්කන්ධ. බුදු පියාණන් වහන්සේ දේශනා කළේ කුමක්ද? හේතුවක් නිසා දුක්ඛස්කන්ධයක් සමුදය වෙනවා. හේතුව නිරෝධ කිරීමෙන් දුක්ඛස්කන්ධය නිරෝධ වෙනවා කියලා මිසක් හේතුව නිසා සත්‍යයක් උපදිනවා හේතුව අවසන් කිරීමෙන් සත්‍යම යනවා කියලා නෙවෙයි. ඒ සමුදය ධර්ම වලට ආත්ම පනවන්න බෑ. ඒකයි කිව්වේ සබ්බේ ධම්මා අනාත්තා. මේ සියලු ධර්ම ආත්මීය සාරයෙන් තොරයි. මේ අවිජ්ජා පත්‍ය සංඛාරයන් ආදී වශයෙන් ගොඩනගින්නා වූ කිසිදු ඒ පටිසමුප්පාද ධර්මයක් තුල ඔබට ආත්මයක් දැකිය නොහැකි, සත්වයක් දැකිය නොහැකි, පුද්ගලයෙක් දැකිය නොහැකි කුමක් හින්දයක් ඒ සියලු ක්‍රියාවලීන්ට මුල් වෙන්නේ අවිජ්ජා නම් හේතුව නිසා. අවිජ්ජාව යන සත්‍යයක් නෙවෙයි, පුද්ගලයෙක් නෙවෙයි, ආත්මයක් නෙවෙයි. අවිජ්ජාව යන ධර්මයක්. එහෙනම් මේ සේරම ධර්ම සමුදය කරන මූල හේතුව අවිජ්ජාවයි. එහෙනම් කෙනෙක්ට සසර දුකින් නිදහස් වෙන්න නම් මෙන්න මේ යථාර්ථය අවබෝධ කරගන්න සිද්ධ වෙනවා. කුමක්ද යථාර්ථය? මෙන්න මේ අවිජ්ජාව නිසා සසර දුක ගොඩනගෙනවා. මේ අවිජ්ජාව නිරෝධ කිරීමෙන් සසර දුක අවසන් වෙනවා කියන යථාර්ථය. එහෙනම් අන්නේ අවබෝධය තුල පිහිටිය ආර්ය සත්‍ය හතරට කියනවා චතුරාර්ය සත්‍ය කියලා. ඔබට මේ සසර දුකින් නිදහස් වෙන්න නම් ඔබ තේරුම් ගන්නට ඕන ප්‍රධානම යථාර්ථය තමයි මේ පැහැදිලි කරේ. මොකද්ද? මේ සමස්ත ක්‍රියාවලියම, මේ සමස්ත සංසාර දුක්ඛ ස්කන්ධයම සත්‍යයේ හෝ පුද්ගලයේ හෝ ආත්මයක හෝ ක්‍රියාවක්
පැවැත්මක් නොවන බව. හේතුවක් නිසා සකස් වන දුක්ඛස්කන්ධයක් පමණක් බව. එහෙනම් අපි මේ සත්ත්ව පුද්ගල ප්‍රපංච දෘෂ්ටියෙන් ආත්ම දෘෂ්ටියෙන් වැළඳගෙන ඉන්නේ මොකද්ද? දුක්ඛස්කන්ධය. මම කියලා කියන්නේ මොකටද? දුක්ඛස්කන්ධයකට. මගේ ජාතිය, මගේ ජරාව, මගේ ව්‍යාධිය, මගේ මරණය, මගේ ශෝකය, මගේ පරිදේවය, මගේ දුක්ඛ, මගේ දෝමනස්ස, මගේ උපායාස. දුක්ඛස්කන්ධයටයි මේ මමත්වය පනවගෙන ඉන්නේ. ඒ යථාර්ථය දැක්කහම ඔබ මේ දුකින් නිදහස් වෙනවා. එහෙම නැතුව බලහත්කාරයෙන් අත්හැරීමක් හෝ එහෙම නැත්නම් කාගේ හරි බලකිරීමක් නිසා සිද්ධ කරන ක්‍රියාවලියක් හෝ එහෙම එකක් නෙවෙයි. ඔබේ අවබෝධය කොච්චර උසස්ද ඒ මට්ටමට අත්හැරෙන්න. යම් දවසක අවබෝධය පූර්ණ වුණොත් ඒ පූර්ණ භාවය තුළදී අවබෝධී පූර්ණ භාවය තුළදී මේ පංච උපාදානස්කන්ධය පිළිබඳ චන්දරාගය සහ මුලින්ම අත්හැරෙනවා. එදාට අරිහතුන් වහන්සේ නම් වූ උත්තරීතර තත්ත්වයේ පහළ වෙනවා. එහෙනම් පින්වතුනි අපි ඒ විමුක්තිය පිණිස කුමක්ද අවබෝධ කරගත යුත්තේ? මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය. කුමක්ද උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය? දැන් අපි එකෙන්කට බලමු. ඉදං කෝපන භික්කවේ දුක්ඛං අරිය සත්‍යං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං අප්පිහි සම්පයෝගෝ දුක්ඛෝ පිහි විප්පයෝගෝ දුක්ඛෝ යම්පේචා නලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. ඒ දුක්ඛ ආර්ය සත්‍ය ඔය පද වශයෙන් අර්ථ වශයෙන් තාම විග්‍රහ වුන්නේ නැහැ. ඉදං කෝපන භික්කවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාබිනන්දනී සේයති ඉදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. ඉදං කෝපන භික්කවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං යෝ තස්සා ඒව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුක්ති අනාලයෝ. ඉදං කෝපන භික්කවේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරිය සත්‍යං අයමේව අරියෝ අට්ටංගිකෝ මග්ගෝ සේයති ඉදං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි යනාදී වශයෙන් මෙන්න අසිරිමත්ව බුදු පියාණන් වහන්සේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කරනවා. සූත්‍ර දේශනාව කියලා කියන්නේ සමස්ත දේශනාවේ හරය සංක්ෂිප්තය කැටි කරලා නිර්මාණය කරපු ඒ පද පෙළ. ඔබ දවසක උතුම් වූ ත්‍රිපිටක රත්නය අරගෙන මේ ධම්සක් පැවතුම් සූත්‍රය අරගෙන කියවලා මෙච්චරයිද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කියලා හිතන්න එපා. උන්වහන්සේ පෙන්නපු යමා ධර්මය අපගේ සංගීතකාරක උත්තරීතර රහතන් වහන්සේලා විසින් පවත්වාගැනීමේ පහසුව පිණිස සංක්ෂිප්ත වශයෙන් කැටි කරලා දක්වපු ආකාරය. එහෙනම් ඒක විග්‍රහ කරගන්න පුළුවන් වෙන්නේ කොහොමද? ඒක විග්‍රහ කරන්න බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශ්‍රාවක ඉදිරිපත් වෙන්න ඕන. ඒ නිසා කවදාවත් පොතේ චතුරාර්ය සත්‍ය තිබුණාට කෙනෙක්ට අවබෝධ වෙන්නේ නැහැ. ඇයි ඒ? එතන තියෙන්නේ මූලික හරය විතරයි සංක්ෂිප්ත වශයෙන්. එහෙනම් දැන් ඔන්න ඔය පේලිය කියවලා කෙනෙක්ට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බෑ. ඒ කිව්වේ ඔය ටික කියවලා තේරුම් ගන්න ගියාම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නේ අනෙකක්. කොමක් හින්දයක් ඔතන තියෙන පද ටිකක්. යෝ නිරුත්ති ජානාති නජානාති පදේ පදේ විකංකීය වණියන්ද ගජොවිය. දැන් මොකද වෙන්නේ? ඔය පදෙන් පදේට අර්ථය තෝරන්න ගියාම වෙන්නේ වණේ අන්ධ ඇතෙක් යනකොට වෙන වැඩි. ඇස් පේන්නේ නැති ඇතෙක් අන්ධ ඇතෙක් කැලේ ගියොත් හතර අතේ ගස්වලයි පර්වතවලයි වැඩි වැඩි වලවල් වලත් වැටි වැටි තමයි යන්න වෙන්නේ. කොමක් හින්ද? හරියට පාර පේන්නේ නැහැ. ඔහුට පාර හොයාගන්න වෙන්නේ ගහක වැදුනහම මේ පාර නෙමෙයි, ගලක වැදුනහම මේ පාර නෙමෙයි යනාදී වශයෙන්. ඒ නිසා මේ උතුම් වූ චතුරාර්ය සත්‍ය දේශනාවේ මේ දක්වන ආර්ය සත්‍ය යමෙක් පද වශයෙන් විග්‍රහ කරන්න ගියොත් පදෙන් පදයට අරගෙන විග්‍රහ කරන්න ගිය දවසට චතුරාර්ය සත්‍ය පේන්නේ නැතු යනවා. එහෙනම් මෙන්න මේ පද ඇතුලේ හැඟවිච්ච ඥානාර්ථයක් තියෙනවා. මෙන්න මේ ඥානාර්ථය මතු කර ගන්න ඕන. එහෙනම් මෙන්න මේ ඥානාර්ථය මතු කරගන්නේ කොහොමද? ඒ ඥානාර්ථය මතු කරගන්න තමයි අර කල්යාණ මිත්‍රයෙක්ගේ උපකාරය අවශ්‍ය වෙන්නේ. එහෙමනම් මේ අසුදහම් ව්‍යාකරණයන් ඇසුරෙන් ඒලද දහම් අවබෝධයේ ධර්ම ඥානය ඒකාන්ත වශයෙන් මේ සියලු ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දමන සුපායස රාග දේශ මොහ යන 11 කින්නෙන් දැවෙනා මේ භයංකාර ඝෝර කටුක සංසාර දුකින් අත මිදී ඒ සදාතනික සැප ඇති අජරාමරු අමා මහ නිවනින්ම සැනසෙන්නට මහා පුණ්‍ය සම්පත්තියක් කුසල සම්පත්තියක් වේවා කියන අදිෂ්ඨානය දරාගෙන
මේ ලද උත්තරීතර මනුස්ස භාවයෙන් අග්‍රඵල නෙලාගෙන අග්‍ර සැපතුදා කරගෙන මේ උත්තරීතර සම්මා සම්බුද්ධ ශාසනයේදීම ඒ සදාතනික පරිනිර්වාණමා ශාන්තියම උදා කරගන්නවා කියන අදිෂ්ඨාන යුක්තව කවුරුත් හඬනගා සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රජරට සේවය ඔස්සේ සෑම සෙනසුරාදාවකම උදෑසන 8ට සුපින්වත් ඔබගේ දෙසවන් පත් අතරට සමීප වුණු ලෝතුරු වරණ ධර්මදේශනා මාලාවේ 24 වැනි ධර්මදේශනයටයි අපි එලෙසින් සවන් දුන්නේ. අද ධර්මදේශනයේ තේමාව වූයේ දම්සක් පැවතුම් සූත්‍රය ඇසුරින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය දුක්ඛ ස්කන්ධයේ යථාර්ථය දැක සත්ව පුද්ගල ආත්ම දෘෂ්ටියෙන් නිදහස් වීම පිළිබඳව ලෝතුරු තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළ අමා නිර්මල ශ්‍රී සද්ධර්මය මනාව පහදා දෙන ගෞරවනීය මාපලගම සුසීල වංශ හිමියන්ට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ සැලසෙත්වා උන්වහන්සේට නුදුරු දිනයකදීම උත්තරීතර නිවන් පූර්ණයට මෙම ධර්ම දේශනාමය කුසලය මහා උපනිශ්‍රයක්ම වෙත්වා යන සිත ප්‍රාර්ථනා ඇතිව අද මෙම ධර්ම දේශනාවේ පින්බර දායකත්වයේ දරුවේ කුවේට් රාජ්‍යයේ සේවයේ නියුතු හේරත් මැණිකේ මහත්මිය සහ සඳමාලි හේවගේ මහත්මිය විසින් ඔවුන්ගේ පින්බර බලාපොරොත්තුව වූයේ ඔවුන් දෙපළටම නිවැරදි බුද්ධ වචනයේ තෝරා ගැනීමට මඟ පෙන්වා දුන් ජුනි මාස 15 වෙනි දිනට තම ජන්මදිනයේ සමරන මංජුල සහෝදරයාට ආයු වර්ණ සැප බල ප්‍රඥා දිනෙන් දින වැඩෙන නිදුක් නිරෝගී සුවපත් ජීවිතය උරුම වීමටත් මේ රද උතුම් මිනිසත් භවයේදීම උතුම් බුද්ධ චීවරය දරාගෙන සියලු රාග දේශ මෝහ නසමින් සදාතනික සැප ඇති අජරාමර අමා මහ නිවනින් නිවී සැනසෙන්නට මේ උතුම් ධර්ම දානය තුලින් රැස් කර ගන්නා වූ සියලු කුසල් පින් දහම් සදාතනික සැප ඇති අජරාමර අමා මහ නිවනින්ම නිවී සැනසෙන්නට මේ උතුම් ධර්ම දානය තුලින් රැස් කර ගන්නා වූ සියලු කුසල් පින් දහම් අනන්ත වාරයක් හේතු වාසනා වේවායි පුණ්‍ය අනුමෝදනා කිරීමට එවැගේම එතුමා නමින් සුජීවත්ව වෙසෙන දයාබර මෑණියන්ට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ උරුම වේවා අප්‍රමාදව පරම උත්තරීතර ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කොට අවබෝධ කරගෙන මේ ලද මිනිසත් භවයේදීම නිවනින් නිවී සැනසෙත්වායි සිත ප්‍රාර්ථනා කිරීමටත් පරලෝ සැපත් දයාබර පියාණන්ට පරම උත්තරීතර ගෞතම සම්බුද්ධ ශාසනයේදීම නිර්මල ශ්‍රී සද්ධර්මය අසා අවබෝධ කරමින් සියලු සංසාර දුකින් සදහටම අත්මුද වන්නා වූ අමා මහ නිවනින් නිවී සැනසෙන්නටත් මහත් ශ්‍රද්ධාවෙන් යුතුව සිදු කරන මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවායි පුණ්‍ය අනුමෝදනා කරමින් අද මෙම ධර්ම දේශනය සිදු කිරීම සඳහා හේරත් මැණිකේ මහත්මිය සහ සඳමාලි හේවගේ මහත්මිය දායකත්වය ලබා දෙනු ලැබුවා. එළබෙන සෙනසුරාදා දිනයේදීත් යලිත් මෙම උතුම් වූ ධම්සභා මණ්ඩපයෙන් අපි මුණ ගැසෙමු. එතෙක් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. සසර දනව්වේ අනාථ ලෝසතුන්ගේ හදේ සෝ දුක් සදහටම නිවා දමන විශ්වයේ අසම සම ලෞතුරු බුදු වදන පහසුවෙන් අර්ථවත්ව අවබෝධ කරගන්නට ඔබත් ලෞතුරු අරණ සදහම් දේශනා මාලාවට නොපමාව සමන් දෙන්න. සෑම සෙනසුරාදා දිනයකම උදෑසන 8ට FM 107.3 හා 90.1 රජරට සේවය ඔස්සේ මෙම ධර්ම දේශනාව ඔබට ශ්‍රවණය කළ හැකියි. ගෞරවනීය දේශකයන්න් වහන්සේ අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාරාධීශවර විදග්ධ ධම්මකතික මාපලගම සුසීල වංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ පින් කළ මිනිසුන් කන්දී අසන නිර්මල සුවදෙන ලෞතුරු අරණ ලෞතුරුවරණ.net වෙබ් අඩවිය ඔස්සේ සහ ලෞතුරුවරණ YouTube නාලිකාව ඔස්සේද ඔබට මෙම ධර්ම දේශනා ශ්‍රවණය කළ හැකි අතර එම YouTube නාලිකාව හරහා විශේෂයෙන්ම සෑම දිනකම රාත්‍රී 8ට කෙටි ධර්ම දේශනාවලට ඔබට සවන් දිය හැකියි.